හරි මාර මේක ඉන්නේ මම්මත් වැඩි ගලවන අඩුයි 12 අයි කිරි පලාදෙන් දාගෙන කාන්දන් දෙකට මොනවා කරලාද මන්දනේ නෑ කවුරු මිනිස්සු කියන්න කැමති නෑ ළඟ හොඳ නැති වගේ මනක් කල්පිතයි කියන එක හරිය නැතිද කියන්නේ ඉන්නේ කියන්න හරිය නෑ මේ මම හිතන්නේ මුදල් ප්‍රශ්නයක් කියලා හදන්න නැතුව මොකක් හරි ඒ වගේ තමයි මගේ පළපුරුද්දේ අවුරුදු 20 පළපුරුද්දේ මට දෙන්නේ මේක එහෙම වෙන්නේ උත් ඉන්නවා ලංකාවේ කියන්න එන වචනේ කියනවා පායන්නේ දියන්නේ ඒක වැඩි කියන්නේ නැති නෑ ඔව් මේක තමයි වෙලා දින්නේ මට වෙන්නේ හොඳ ඇඩ්ජස්ට් කරලා දිනවා උර මේක කරන්න දෙන්නේ මේ කට්ටයක් තියෙනවා ගහලා ඒක සමහරට ඒක මේ කට්ටේ මෙතනට එනවා ඇති කියලා නිකන් ඉගමනක් තියෙනවා පොඩි එන්න ඕනේ නේ ඔව් වෙන කට්ටේ මේ කට්ටේ මේ තියලා තමයි මම හිතන්නේ දාන්න මේක මේ වයර් එන පැත්තයි මේ බෙයරින් එක මෙන්න මේ ඔව් හයියන පැත්ත අනුව ඔන්න පළපුරුද්ද පාවිච්චි කරලා ඔන්න හයි කරනවා බලමු හරිනේ එන එකද තියෙන්නේ يعني දිගෑර එකම හතරක් වෙනවා මේ එකද දැන් ගලවලා දාලා ඔව් එන නෑ මේ මෙන්න මේ නියරද හයි කරන්න අමාරුයි එද වෙලාද පහසුයි කරන්න දෙයක් නෑ එහෙම යන්තම් මේ අනේ මේක තල්ලා තිබුණේ මේක මොකද කෙලින් කරන්න බෑ වීඩියෝ ඔය වෙන්නේ නැත්තම් දාන්න බැරි වෙනවා මේ වහන්න බැරි වෙනවා කියන්නේ පොඩ්ඩක් ඉස්සර කරගත්තා බලන්න කට්ටේ යන පැත්තට දාගමු ඉස්සෙල්ලා දාලා මේක දාගමු මේකෙත් කට්ටයක් තියෙනවා මෙතන අට දෙකම සෙට් වෙන්න ඔය දෙකම දෙපැත්තට වටනවා ගාමනේ හරියට බහින්නේ නැත්තම් බහින්නේ නැහැ වහන්න අමාරුයි මේ කට්ටේ මෙතනට මම හිතන්නේ මේක වෙන්න ඕනේ කට්ටේ පාරක් දෙන්න වෙනවා මේක කරපු එක දැක්කොත් මේ වීඩියෝ එක මාරු වෙයි කරපු අඩුත් මේව දාලා දෙව්වට බහිනව නේද ඇනේ දාගෙන ආයි පොඩ්ඩක් උස්සන්න වෙනවා තුනම සෙට් වෙන එකටනේ මේ කරලා දින විනාශේ හානියක් මේව මෙහෙම ගලවන්නේ නැහැ ගලවන්න අවශ්‍යත් නැහැ මියාකාට ගලවෙන දේවල් නෙවෙයි කඩන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ නේ කාවන් දෙසි මලවල හිරෙන්න ඕනේ පොරවල් ගලවන්න මේ මතයි ගලවන්න හයි ගන්නත් බොහොම බලන්න මෙතන ඉන්න ගන වැරදුනා අපිට මෙතනට එන්න මේ කට්ටේ වෙන්න එලයින්මන්ට් එක ජීරෝ මේ ගහලා දිනවා යමක් 24 370 වොට් කියලා මෙතන ඒක නම් මේකට පේන්නේ නැහැ වගේ පේන්නේ මේ දැකපු සෑහෙන හානියක් කරපු මෝටරයක් මගේ හානි කරේ අද හානි ගොඩක් හානි කර මෝටරයක් මේක ලියුණා නේද instant one මොකල් වත්තර තමයි ඉන්නේ
මැදින් ඇදලා නේ. කරලා තියෙන විනාශ තමයි. දාන්න ගියාම බැලුප් එකත් බලන්න ඕන හින්දා බැලුවේ නැත්තම් බලන්නේ. බලන්න හම්බෙන්නේ නැහැ. කොහොම කරන්ට් එක දුන්නොත් මෝටරේ යනවා ආමේචරේ. ඇයි මැග්නට් එක යන්තම් ගැස් වෙනවා ඉතින් මුකුත් වෙන්නේ නැහැ. ගැස් වෙනව නෙමෙයි කී යනවා ආමේචරේ. ඇයි? ඔව් යන්න පුළුවන්. පිච්චෙන්න පුළුවන්. ඇයි මැග්නට් එක නැහැනේ කරකින්නත් බෑ මොකද. කරන්ට් එක ගන්නවා. මේ දාගන්න අමාරුයි. හයි කරන්ට් ගන්නවා ඒ වගේ වෙලාවට. මොකද මෙහෙම මෝටරයකට අල්ලවලා අතේ කවුරු හරි කෙනෙක් දන්නේ නැතුව කරන්ට් එක දුන්නොත් එහෙම අනිවාර්යෙන් මේකේ ආමේචරය යනවා ගිනි ගන්නත් පුළුවන්. මොකද හේතුව මැග්නට් නැතුව ආමේචර එකක් තියෙනකොට ඒකට කරන්ට් එක දුන්නොත් අනිවාර්යෙන් හයි කරන්ට් එකක් ගන්නවා සාමාන්‍යයෙන් මේ වගේ මෝටර. ඉතින් ඒකින්ද එතන ඔයගොල්ලෝ කල්පනා වෙන්න ඕනේ කවුරු හරි කෙනෙක් කොහොම අවුලක් කරලා වගේ පේනවා නම් ඒ වගේ එකක් ගලවලා සම්පූර්ණයෙන් බලලා මිස මේකට කරන්ට් එක දෙන්න යන්න නරකයි. මේ ඒක බලන කවුරු හරි මේ වීඩියෝ එක මතක තියාගන්න ඕන දෙයක්. මගේ වටිනා කාලේ නාස්ති නේද? ඒ වටිනා කාලේ පාවිච්චි කරලා මේ වීඩියෝ එක හැදුවා. තනියනින්ද එයා දාන්න වෙන්නේ. හයියෙන් නෑ. ක්‍රෙඩිට් යවලද? හයි වෙන්නේ ක්‍රෙඩිට් පොඩ අල්ල ගන්නත් බැරිද? උතන්ටමද නැත්තම් වෙන තැන. ක්‍රෙඩිට් පොඩ අහුවෙන්නේ. දැන් ඔගේ හයි කරාට මේ පස්ස පැත්ත හිටින්නේ නෑ නේ ඔලුවක් නෑනේ. අනේ ඔලුවක මේ පැත්තේ ත්‍රෙඩ් එක තියෙන්නේ. කරන්න දෙන්න අර ඒක හින්දා මේ මම හිතන්නේ මේක මෙහෙම කරලා තියෙන්නේ. කවුරු හරි කරපු දෙයක් ගැලේ නරකා කරලා තියෙනවාට අපි දැන්ට මෙහෙම දාලා තිබිදින නවලා හරි දාමු. ඉතින් හයි ගන්න කාලා කියලා තමයි කියන්න වෙන්නේ මෝටරේ. විනාඩි 7ක් දැන් වීඩියෝ එක. 7 minutes එක්කෝ ඉන්න නැතිව නේද බැලුම් ගන්න. මේක සමන් මේ වගේ දිග නැත්තම් ඉන්නේ මේකට. එන 4ක් වෙන්න බෑ උකට. මේ අනේ ගැන සැකයක් තියෙනවා. මෙච්චර දිග වැඩි වගේ. ඔව් දිග වැඩි තමයි. වෙන එකද නෑ නැද්ද කියලා ප්‍රශ්න. තමයි දාන්නේ. කැනෑ තියෙන්නේ. එක જાති. ට්‍රේඩ් පොඩ අහු වෙනවත් හොරයි වගේ. ඒ උඩ ලීසි පහර ගම්බා. දාගන්න අසීන්නේ. එන්නේ නැතිය නෑ කොහෙද වෙන්නේ. ඒක රෝන් අනිත් පැත්තට ත්‍රෙඩ් එකක් තියෙනවා. නෑ එහෙම වෙන්නේ. සාමන් දකුණට එන්න. මේ මොකක් හරි වෙලා දෙනවා. එන දෙකෙන් හයි වෙන්නේ. දෙකෙන් හයි වෙන්නේ. දෙකෙන් හයි වෙන්නේ. අනේ එකයි එකක් නෑ ඒක. එන හතරක් සාමාන්‍ය ෂටර් කියනවා. ඔව් සාමාන්‍ය මෝටර එක එන 4ක් මේ ඇලෙන දෙකක් අඩු. එන අඩු නිසා තමයි මම හිතන්නේ කට්ට දාලා තියෙන්නේ ඩිසයින් එකේ. ඒක ඔරිජිනල් ඩිසයින් එකේ කතන්දරයක්. සාමාන්‍යයෙන් මෝටර එකේ ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන එන දෙකකට නම් නැත්තම් එන 4ක් තමයි සාමාන්‍යයෙන් ගොඩාක් ඒවල ඉන්නේ. න්යායටම හයිකුත් නැත්තම් අපිට එන්නේ. ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ඒ තියෙන හයිකෝ. මේ දාන්න අමාරුයි. කාදුවල නාස්ති වෙනවා. එතකොට මේ වගේම ගලවන්න ගියාම ඉතින් කරන කෙනාගේ කාලෙත් දැන් අපිට මේක රිපෙයාර් කරන්නත් බෑ, සල්ලි ගන්නත් බෑ. ඉතින් කරන කෙනාගේ කාලෙත් නාස්ති වෙනවා මේ වගේ දේවල් වුණාම. මෙතන මේ ඔන්නෝගේ ඩයිමන්ඩ් එකෙන් මේ කට්ටේ මේ පළවෙනි කට්ටේ දෙකයි මෙතනට රවුම් වෙනවා මෙන්න ඇනේ මෙතනට එනවා වගේ මෙතන හරි ගෙවෙනි කට්ටේ එන්නේ. දෙවෙනි කට්ටේ ඔන්නෝම හරි. ඔන්න ඔය ආකාරයට වෙනවා. රේසරේන බහින්න නෑ. ඉතින් බයි. ඒ කොහොම නියර්ලි හයි කරන්න. දැන් කරන්නේ අර න්යායටම යන්න වෙනවා. ඉතින් ඉස්සෙල්ලා එක පැත්තක් බස්සලා ගහනවා.
බස් බයින්න ඒ හරිය බයින්න ඒ වහින්නේ නැති අර පැත්ත බැස්සට පස්සේ මෙහෙ බස්සන්න බෑ මේ අනිත් එන්නේ නැති යන්නේක් දාලා වෙන්නේ ඒකින්ද බස්සන්න වෙන්නේ ඇනේ කොහොමද ඇනේ දාලා නැහැ නේද ත්‍රෙඩ් එක ඒකයි කේස් එක හයි ගන්න බොහොම අපහසුතාවක් තියෙනවා ඇනේ නොදාහයි කරන්නත් බෑ ඇනේ නොදාහිනු මේ ගැලවෙන්න ඊට පස්සේ ඒකත් ප්‍රශ්න දෙන්න කියලා අයිතිකාරයාගේ ඉල්ලීමක් තියෙනවා තිබ්බ විදියට දැන් මේ අයිතිකාරයද ගෙනත් දුන්නේ දැංගිල්ලක් ආවොත් ඒකත් ප්‍රශ්නයක් අයිතිකාරයද ගෙනත් දුන්නේ ඔය අයිතිකාරයා දාලා වගේ පේන්නේ අපිට හැටවත් දැක්කේ නැහැ මිනිස්සු අයිතිකාරයා වීඩියෝ එක බලයි කරන්න තියෙන වගේක් පරිස්සම් කරලා රාජ් එකක් කන්න නැතුව අයි කරා මේ මෝටරේ දැන් කන්ඩෙම් කරන්න වෙන්නේ මේකට සම්පූර්ණ මෝටරයක් දාන්නවා නම් හදන්න පුළුවන් මේ જાතිය. ඉතින් හොයාගන්න ලේසි වෙන එකක් නැහැ. මෙතන කන්ඩෙම් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද මේ මැග්නට් දෙක ගලවලා තියෙන හින්දා ගොඩක් වෙලාවට ඒක ලේසි නෑ දාන්න. දැකපු විශාලම හානිය. ඉතින් දැන් ඉතින් තියෙන විදිහට හයි කරන් යනවා වෙන කරන්න දෙයක් නැහැ. කරලා දෙන්න තියෙන්නේ. චෙකින් charge එකක් දාන්න තියෙන්නේ. පොඩි ගානක් දාලා මේ ගලවපු මහන්සියට නිවැරදි තත්ත්වයේ අයිතිකාරයට ඕන YouTube එකෙන් බලා ගන්න පුළුවන් විවාරක දෙන්න එක තමයි ඉතින්. වෙන්න යාගේ විනාශයක් වුණා කියලා ඉතින්. කරපු මනසේ අල්ලා ගන්නවා YouTube එකේ. යනවා YouTube එකට දාන්න ඕන දේවල්. මෙහෙම නම්බරයක් දාලා තියෙනවා කවුරු කරත් මේක. කවුරු කරත් මේ මම නම්බරයක් මෙන්න මේ නම්බරයක් තියෙනවා. මේ දුක් නම්බර මේ විදිහට මාස්කින් ටෙප් එක ගහලා මේ විදිහට දාන මිනිස්සෙක් කවුරු ඇති කොහෙ හරි. මෙතන උඩත් මොකක් හරි ලියලා දෙනවා. ඒවයි තමයි අල්ලා ගන්න වෙන්නේ. මොකද්ද මේ? මේක හරියට පේන්නේ නැහැ නිකන්. මොකද්ද මන් දන්නේ. ඒක අපිට පේන්නේ නැහැ. හරි කොහොමද යන්නේ? හදන්න බෑද හෙට හවසද මොකද්ද? හෙට හවස. හවස මොකද්ද මේ ගානේ හරියට පැහැදිලි නැහැ. හෙට යවන්න කියලා තියන්නේ. යවන්න දෝ. ඉතින් යවලා තියෙනවා. යවලා තියෙනවා. කරලා නම් තියෙනවා. මෙතන ප්ලේට් එකක් තියෙනවා. හයි කරන විදිහ වෙනසක් තියෙනවා නේද? යම් වෙනසක් තියෙනවා ඒ දාති. මේ ඇඩ්ජස්ට්මන්ට් එකක්ද මේ ප්ලේට් එකක් තියෙනවානේ මෙහෙම එන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඕ එතන තියෙනවා පොඩි يعني ප්ලේට් එකට අදාළ පොඩි මේ මහ දෙයක් නැහැ. දැන් තියෙන්නේ ඇඩ්ජස්ට් යන්තම් හයි වුණා. හරි. හරියට එන්නේ නැහැ. ඔහොම දාන්න ඉතින් හයි කරන්න බෑ කියන ඇතුළ කාලා. ඉපෙජිය තෝනේ තියෙන්නේ නෑ. ගේනවට තිබ්බෙත් ඔහොම නැති කොහොම තමයි. දෙන්නේ. පුඩි උනම් පාර තැලුම් පාර දෙමු. මොනවද දෙමු. හරි. ඒ පැයක විතර කාලයක් මේක මම පැයක් විතර. මම ගලවලා බලලා ඊට පස්සේ බලලා පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ තව කාලයක් ගියා මේක. ඔය මුණ පෙන්නන්නේ නැහැ කවුද කියලා. සම්මුණ දාන එක හරිය නැහැ මේ වගේ. ඉතින් මුණ පෙන්නන්න නැතුව කරේ. දන්නවද අනිති? දන්න. බලවත් ආසන්න ඉතින් වැඩ කරලා කියලා. බලවත් ආස. දන්නවද අනිති කවුද කියලා? අල්ලන්න බෑ මේ ගාන ගීස් හැමෝම අර ඒ කළු ගීස් එකද? පොඩ්ඩක් ටෙන්ෂන් එක ගාලා අල්ලන්න ඊළඟ ඉන්නවා නැත්නම් අනිවාර්යයෙන්ම අල්ලන්න මට අර ගෑවුනා වීල් එක මගේ අතේ අහුවෙන අර හයි කරගන්න බෑ. ඔව්. ඒ නිසා මෙහෙම අල්ලලා මේ ගෑවුනා. නැත්තම් ඉතල දාගන්න ගෑවුනා. මෙතන නිකන් මජං ගාගෙනත් ඇත්තටම ප්‍රතිඵලයක් නැහැ. මොකද මේක හදන්න බැරි නිසා. හරිනේ දෙන අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා.
හරි මොන හරි දෙයක් ඉගෙන ගන්න. ඉතින් කොහේ හරි. දොරටු ඉවරයි. රටේ දින් ඩොලරුත් ඉවරයි පිටරට යනවා මේ වගේ දේවල් කළාම. කියලා කල්පනාවෙන් වැඩ කරන්නේ ඒ වගේම නුහුරු කෙනෙක් ගලවනවා නම් ඒකත් ප්‍රශ්නයක් කියලා මතක් කරනවා. මොකද අනවශ්‍ය කෑලි ගැලවිලා අනවශ්‍ය හානි වෙන්න පුළුවන්. ඔව් මේක නම් උමනාවෙන් කරපු දෙයක් වගේ පේනවා. අත්තරතක් නෙවෙයි වගේ පේනවා. නමුත් අත්තරදි මේ වගේ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අපේ අත්දැකීම් වල හැටියට. හරි. හරි අපි එහෙනම් මෙතනින් නවතින වීඩියෝ එක. අපි පුරුදු වෙන කාලේ දේවලුත් අපිට මතක් වෙනවා. ඔව් අපි පුරුදු වෙන කාලේ වෙච්ච දේවලුත් අපිට මතක් වෙනවා මේවා දැක්කම. හැබැයි එහෙම දෙයක් කියලා හිතන්නේ නැහැ මේක මේ පර්පස්ලි කරලා දිනවා වගේ පේනවා. හරි නං ආයිත් වීඩියෝ එකකින් හම්බෙමු.